ඉතින් කොහොමද මගේ පුංචි පැටාව ටිකට? ඔයාලා ඔක්කොම හොඳින් සනීපෙන් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා මගේ පුතේ. ඉතින් පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ අලුත් පාඩමක්. Parts of a tree. ගසක කොටස් තමයි පුතේ අද වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න යන්නේ. If you are ready, let's begin the lesson. ගස්වල මුල් වලට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Roots. ආපහු කියන්න roots. එහෙනම් පුතේ මට කියන්නකෝ ගහේ කඳට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? පුතේ ගහේ කඳට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ trunk කියලා. ආපහු කියන්න trunk. එතකොට පුතේ ගස්වල අතු වලට මොනවද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? branches. ආපහු කියන්න branches. එතකොට පුතේ ගහේ පොත්තට ඔයාලා දැකලා ඇති නේද ගහේ පොත්ත? අන්න පුතේ ගහේ පොත්තට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ bark කියලා. මොකද්ද පුතේ? bark. එහෙනම් පුතේ ගස්වල කොළවලට මොනවද ඉංග්‍රීසි වලින් කියනවා ඇත්තේ? ගස්වල කොළවලට පුතේ ඉංග්‍රීසි වලින් කියන්නේ leaves කියලා. leaves. හරිම සුවඳයි මෙයා නම්. නේද? කවුද මේ? flowers. අපි කලින් lesson එකත් ඉගෙන ගත්තේ. පුතේ මල් වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ flowers කියලා. එහෙනම් පුතේ පළතුරු වලට ගස්වල හැදෙන ගෙඩි වලට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? පළතුරු වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ fruits කියලා. fruits. හරි පුතේ. එහෙනම් අපි ඉගෙන ගත්ත පාඩම අහපව් මතක් කරගමු. Let's repeat the words that you have learned. Roots, trunk, branches, bark, leaves, flowers, fruits. Great job kids! ඇත්තම කිව්වොත් පුතේ ගස් කියන්නේ අපේ මිතුරෝ නේද? එයාලා අපිට මොනවද දෙන්නේ? එයාලා අපිට වාතය, අපි උස්ම ගන්න වාතය අපිට දෙනවා. ඒ වගේම තමයි අපිට හෙවන දෙනවා. ඒ වගේම අපිට ආහාරත් දෙනවා. ඒ හින්දා පුතේ අපි මොකද කරන්න ඕනේ? We have to love and protect our trees. අපි අපේ ගස්, වැල් මේවා ආදරෙන් රැක බලා ගන්න ඕනේ. තේරුණා නේද මගේ පුතාලට? ඉතින් පුතේ ටීචර් අදට ගිහිල්ලා එන්නම්. මගේ පුතාලා හැමෝටම සුබ දවසක්. Bye bye all. Have a nice day.